වෙල්කම් ටු චමා බ්‍රෝ. සියලු දෙනාට ජයග්‍රහී දවසක්. ඉතින් අද thumbnail එකේ තිබුණා වගේම Infinix සමාගමෙන් ලබා දුන්න සුපිරිම බජට් ෆෝන් පහක විස්තර තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් රැඳී සිටින වීඩියෝ එකත් සමගම වීඩියෝ එකේදී අනිවාර්යෙන් බලන්න. අද මම කියන්න යන්නේ අඩුම බජට් එකේ ඉඳන් ටිකෙන් ටික මිල වැඩි වෙන ලංකාවේ ගන්න පුළුවන් Infinix ෆෝන් පහ ගැන. guys channel එකට අලුත් වෙන අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න වීඩියෝ එක skip නොකර බලන්න. අද අපි මේ සම්බන්ධව සම්පූර්ණ කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. guys Infinix සමාගමේ බජට් අඩුම ප්‍රයිස් එකට තියෙන ෆෝන් එක තමයි Infinix Smart 10 ෆෝන් එක. මේක ආසන්න වශයෙන් රුපියල් 26000ක මුදලක ඉඳන් තියෙනවා. ඉතින් බජට් එකකට ෆෝන් එකක් ගන්න කෙනෙකුට මේක ඉතාම හොඳ ෆෝන් එකක්. ඒ වගේම සාමාන්‍යයෙන් guys WhatsApp, Facebook, YouTube වගේ දෛනික වැඩවලට මේක ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරනවා. ඒක නිසා ලොකු බජට් එකක් නැති කෙනෙකුට මේක සුපිරියක් වෙයි. guys ඉතින් ඔයාට Infinix සමාගමෙන් තවත් සුපිරි බජට් ෆෝන් එකක් තමයි Infinix Hot 65G කියන ෆෝන් එක. මේක ආසන්න වශයෙන් රුපියල් 47000ක මුදලකට ගන්න පුළුවන්. ඒ වගේ මේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය තමයි Dimensity එක 7020ක process එකක්. ඒ වගේම මෙගාපික්සල් 50ක මිනි කැමරාවක් තියෙනවා. ඇම්පියර් 5200ක බැටරියක් තියෙනවා. ඒ වගේම 120 resolution display එකකුත් තියෙනවා. ඒක නිසා ස්ක්‍රීන් සහ සාමාන්‍ය භාවිතයේදී smooth experience එකක් ලැබෙනවා. බජට් එකක් වැඩි කරලා 5G ෆෝන් එකක් ගන්නවා guys. මේක තමයි සුපිරිම ඔප්ෂන් එක. guys තවත් සුපිරි ෆෝන් එක තමයි Infinix Note 50 Pro කියන එක. ඉතින් මේක බජට් එකකින් චුට්ටක් ඉහළට යනවා. ලංකා මුදල රුපියල් 68000කට වගේ මේ ෆෝන් එක ඔයාලට ගන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි 6.78 inch AMOLED display එකක් තියෙනවා. megahertz 144ක refresh rate එකක් සහ megapixel 50ක සුපිරි කැමරාවක් තියෙනවා. බැටරි එකත් ඇම්පියර් 5200ක් තියෙන නිසා ඩිස්ප්ලේ එක, කැමරා එක සහ daily promotion එක බැලන්ස් කරගන්න කැමති කෙනෙකුට මේ ෆෝන් එක සුපිරියක්. guys ඉතින් තවත් සුපිරිම වැදගත්ම ෆෝන් එකක් තමයි Infinix GT30 Pro Gaming කියන ෆෝන් එක. මේක ලංකා මුදලින් ආසන්න වශයෙන් 1,50,000කට වගේ ගන්න පුළුවන්. Dimensity 8350ක ultra processor එකක් සහ megahertz 144ක AMOLED display එකක් සහ 5500ක ampere බැටරියක් තියෙනවා. ඒ වගේම Gemini Tiger තියෙන නිසා Gemini කරන අයට විශේෂ advanced features එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් guys performance එක ප්‍රදාන කරගෙන ෆෝන් එකක් ගන්න කෙනෙකුට මේක තවත් සුපිරි ඔප්ෂන් එකක් වෙයි. guys ඉතින් අපේ ලිස්ට් එකේ අවසාන ෆෝන් එක තමයි Infinix Note 60 Pro කියන ෆෝන් එක. මේක ලංකා මුදලින් ආසන්න වශයෙන් shop එකේ වෙනස් වෙනවා. 1,03,000 සිට 1,49,000 දක්වා මිල ගණන් යටතේ ෆෝන් තියෙනවා. මේ ෆෝන් එකේ විශේෂත්වය තමයි 6.78 inch 1.5 kilobyte AMOLED display එකක් සහ megahertz 144ක refresh rate එකක් තියෙනවා. ඒ වගේම ampere 6500ක බැටරියක් සහ volt 90 fast charging එකක් තියෙනවා. megapixel 50 OIS කැමරා එකක් තියෙන නිසා professional display, battery සහ කැමරා කියන හැම පැත්තෙම බැලන්ස් කරගන්න කැමති කෙනෙකුට මේ ෆෝන් එක සුපිරියක් වෙයි. ඉතින් guys අද වීඩියෝ එකේදී කතා කරේ බජට් එකේ ඉඳන් ඉහළට යන Infinix ෆෝන් පහ ගැන. ඔයාගේ බජට් එකට ගැලපෙන මේ ෆෝන් පහෙන් මොකක්ද? කමෙන්ට් එකක් අනිවාර්යෙන් තියන්න. මේ වගේ අලුත් ෆෝන් වීඩියෝ බලන්න චමා බ්‍රෝ මගේ channel එක subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ආයෙත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. ජය guys සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.